ඔයත් බත් කාපු ගමන් හොඳට වතුර වීදුරුවක් බොන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාටමයි. ගොඩක් අය කියනවා කෑමත් එක්ක වතුර බිව්වොත් බඩ එනවා කියලා. තවත් සමහරු කියනවා කෑම දිරවන්නේ නැහැ කියලා. ඇත්තටම අපේ බඩ ඇතුලේ මොකද වෙන්නේ? අද අපි විද්‍යාත්මකව බලමු කෑමත් එක්ක වතුර බොන එක හොඳද නරකද කියලා. වීඩියෝ එක අවසානයේ වෙනකන් බලන්න. මොකද ඔයා හිතාගෙන ඉන්න ගොඩක් වැරදි මත අද මම වෙනස් කරනවා. මුලින්ම බලමු ගොඩක් අය කියන කතාවක් තමයි වතුර බිව්වහම ආමාශයේ තියෙන ජීර්ණ යුෂ දිය වෙලා ජීර්ණය පමා වෙනවා කියන එක. හැබැයි විද්‍යාත්මකව බැලුවොත් මේක සම්පූර්ණ නැත්තක් නෙවෙයි. අපේ ආමාශය කියන්නේ හරිම බුද්ධිමත් තැනක්. ඔබ වතුර බිව්වත් ආමාශය Tamanගේ ඇසිඩ් ප්‍රමාණය නිසි මට්ටමේ පවත්වා ගන්න දන්නවා. ඒ නිසා වතුර වීදුරුවක් බිව්වා කියලා ඔයාගේ කෑම දිරවන එක නතර වෙන්නේ නැහැ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙනම් සමහරු කියන්නේ බඩ එනවා කියලා? ඇත්තටම ඒ වෙන්නේ තෙල් තැන්පත් වීම නෙමෙයි. ඔයා කෑමත් එක්ක වතුර ගොඩක් බිව්වහම ආමාශය ඉක්මනින් පිරෙනවා. ඒක නිසා ඔයාට බඩ පිපුමක් දැනෙනවා. ඒ වගේම ඔයාට ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් කෑමෙන් පස්සේ වතුර ගොඩක් බීමෙන් ආමාශයේ තියෙන ඇසිඩ් උගුරට එන්න පුළුවන්. මේක තමයි කෑම කෑව ගමන් වතුර බීමේ තියෙන ලොකුම අවාසිය. ඒ නිසා ඔයාට බඩේ දැවිල්ල තියෙනවා නම් මේ පුරුද්ද අනිවාර්යෙන්ම නතර කරන්න ඕනේ. එහෙනම් වතුර බොන්න ඕනේ නිවැරදිම ක්‍රමය මොකක්ද? හොඳම දේ තමයි කෑම කන්න විනාඩි 30කට කලින් වතුර වීදුරුවක් බොන එක. ඒකෙන් ඔයාගේ කෑම රුචිය පාලනය වෙලා බර අඩු කරගන්නත් උදව් වෙනවා. කෑම කන අතරතුර උගුර හිර වෙනවා වගේ නම් විතරක් වතුර උගුරක් දෙකක් බොන්න. ලොකු වතුර වීදුරුවක් බොනවා නම් කෑම කෑවට පස්සේ විනාඩි 30ක් විතර ඉඳලා බොන්න. එතකොට ඔයාගේ සෞඛ්‍යයට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේ වටිනා තොරතුරු දිගටම දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.